ඉතින් කොහොමද හැමෝටම ඉතින් අද එපිසෝඩ් එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාට තවත් වැදගත් වෙන සබ් ටොපික් එකක්. මේකදී මම වැදගත් කියලා කියන්නේ මම ඉස්සර වීඩියෝ එකකින් කිව්වා ඔයාගේ මේ හවුසින් ලෝන් ජර්නි එකේදී විශේෂයෙන් මෝගේජ් ලෝන් ජර්නි එකේදී ඔයාට ඇහෙනවා සහ ඔයා දැනගත යුතු කරුණු කාරණා කීපයක් තියෙනවා. ඒ කරුණු කාරණාවලදී ඔයාට ඇහෙන වචන කීපයක් තියෙනවා. ඉතින් මේක ගැන යම්කිසි පැහැදිලි කිරීමක් කරගත්තොත් මම හිතන්නේ ඔයාට වටිනවා. ඒ නිසා ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් මේකෙදී මම ඉස්සෙල්ලම ගන්න මේ ලෝන් රේෂියෝ වැලියු එක කියන්නේ මොකක්ද සහ ඇයි වාට මේක වැදගත් වෙන්නේ කියනවා. එතකොට මෙහෙම බලමු. ලෝන් රේෂියෝ වැලියු එක කියලා කියන්නේ උදාහරණයක් විදිහට නමෙම තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. ලෝන් ටු වැලියු. ඒ කියන්නේ ඔයා ගන්න ලෝන් එකේ ප්‍රමාණය ඔයා ගන්න යන ප්‍රොපර්ටි එකේ වැලියුේෂන් එකෙන් කොච්චරද කියන එක. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා ණය මුදලක් සඳහා ඇප්ලිකේෂන් එකක් ඔයාට ඩිරෙක්ට්ලි බැංක් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් මොගේජ් බ්‍රෝකර් කෙනෙක් කරහා ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන් බැංක් එකට ණය මුදල් සඳහා ඇප්ලිකේෂන් එක. අනේ ඇප්ලිකේෂන් එක ඉදිරිපත් කරන වෙලාවේදී බැංක් එක නැත්නම් ලෙන්ඩර් ඇසස් කරනවා ඔයාගේ ණය මුදල පිළිබඳව. ඔයා ගන්න යන ණය මුදලේ ප්‍රමාණය ඔයා ගන්න යන ප්‍රොපර්ටි ප්‍රමාණයෙන් කොච්චර ප්‍රතිශතයක්ද කියන එක තමයි මේ ලෝන් රේෂියෝ වැලියු එක කියලා කියන්නේ. මේක කියන්න සාමාන්‍ය අපිට පැහැදිලි කරගන්න පුළුවන් මෙහෙම දෙයක්. ඔයා ගන්න යන ප්‍රොපර්ටි එකක්. මේ ප්‍රොපර්ටි එකේ මිල අපි ගමු ඕස්ට්‍රේලියානු ඩොලර්ස් ලක්ෂ 5යි. හැබැයි මේ ප්‍රොපර්ටිය සඳහා ඔයා ළඟ තියෙනවා මේ වෙනකොට ලක්ෂයක මුදලක් ඔයා ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක මුදලක් ඔයා ඉනිෂියල් ඩිපොසිට් එක විතර එකතු කරලා තියෙනවා. ඉතින් ඔයාට ණය මුදල සඳහා අවශ්‍ය වෙන්නේ ලක්ෂ 4ක මුදලක්. අන්න ඒ වගේ වෙලාවද ලෝන් රේෂියෝ වැලියු එක කියලා කියන්නේ ඔයා ගන්න යන ණය මුදලේ ප්‍රමාණය ලක්ෂ 4 ලක්ෂ බෙදන්න ඔයාගේ ප්‍රොපර්ටිය ඔයා ගන්න යන ප්‍රොපර්ටි වැලියුේෂන් එකේ ලක්ෂ 5න් බෙදලා වැඩි කරන 100. අන්න එනවා උත්තරයක් 80යි කියන. මෙන්න මේ 80ක ප්‍රමාණය තමයි කියන්නේ මේ 80% කියන එක තමයි ලෝන් රේෂියෝ වැලියු එක කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මට කියන්න ඕනේ මේ ලෙන්ඩර් කෙනෙක් නැත්නම් බැංක් එකක් මෙයා ටිපිකලි මෙයා ලෙන්ඩ් කරන්න කැමති up to 80%. ඒ කියන්නේ මේ 80% දක්වා තමයි මෙයා ණය මුදලක් සඳහා දෙන්න කැමැත්ත තියෙන්නේ. හැබැයි ඒකෙන් තීරණය වෙන්නේ නැහැ කිසිම හේතුවක් මත ඊට එහා ගන්න බෑ කියලා. ඕන තරම් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා සහ අපි මේ පිළිබඳවත් ඉස්සරහට කතා කරනවා. ඒ සඳහා වාට විකල්ප ක්‍රම ඕන තරම් තියෙනවා ලබා ගැනීම සඳහා. එතකොට මම මෙතන දවසේ මේ වට ලෝන් රේෂියෝ වැලියු එක පැහැදිලි කරලා මම ඉස්සරහට කියන්නම් ඒක වැදගත් වෙන අවසන් කීපයකුත්. එතකොට මේ ලෝන් රේෂියෝ වැලියු එක අපි බලමු අඩු වැඩි වෙනකොට කොහොමද මොකද ඩිපොසිට් එකත් එක කොහොමද මේක බලපාන විදිය. ඒතර උදාහරණයක් ගමු. ඔයාගේ ළඟ ඉස්සෙල්ලා මේ ප්‍රොපර්ටි එක ලක්ෂ 5ක ප්‍රොපර්ටි එක ඔයා ගන්න යනකොට ඔයාලට තියෙන ලක්ෂයක්. හැබැයි මේ වෙලාවේදී ඔයාලට තියෙන්නේ මේ ඕස්ට්‍රේලියානු ඩොලර්ස් 50ක මුදලක්. එහෙනම් ඔයාට ණය මුදල විදිහට මේ ප්‍රොපර්ටි එක ගන්න ඕන වෙනවා ලක්ෂ 4මාරක ඕස්ට්‍රේලියන් ඩොලර්ස් මුදලක්. ඉතින් ඒ වගේ වෙලාවකට ඔයා ණය මුදල සඳහා ගන්න ප්‍රමාණය ලක්ෂ 4මාර බෙදන්න ඕනේ. ඔයා ගන්න යන ප්‍රොපර්ටි වැලියු එක ලක්ෂ 5යි. එහෙනම් ඒක වැඩි කරන්න ඕනේ 100න්. අන්න ඒ වෙලාවට එනවා 190ක් කියලා. එහෙනම් ඒ වෙලාවේදී මොකද වෙන්නේ? ඔයාගේ කන්ට්‍රිබියුෂන් එක අඩු වුණා. අර ලක්ෂයක් ඉස්සලා දාපු ඔයා දැන් දාන්නේ 50ක මුදල. ඒ වෙලාවේදී අඩු වුණා ලෝන් රේෂියෝ වැලියු එක වැඩි වුණා. ඊළඟ අවස්ථාව තමයි රයිට් ඔයාලක තියෙන වඩා වැඩි මුදලක් ඔයා ලක්ෂ 1.5ක් මුදලක් ඔයාලක තියෙන කන්ට්‍රිබියුෂන් එක විදියට එහෙනම් ඔයාට අවශ්‍ය නැහැ මුදල අඩු වෙනවා ලක්ෂ 5ක ප්‍රොපර්ටි එක ඔයා ගන්න යන්නේ ලක්ෂ 3.5යි. එහෙනම් මේ ලක්ෂ 3.5ක ඔයා ගන්න යන ණය මුදල බෙදන ලක්ෂ 5න් වැඩි කරන්න 100න් එනවා ඔයාට 70යි කියලා. එහෙනම් ඔයාගේ කන්ට්‍රිබියුෂන් එක වැඩි වෙනකොට ලෝන් රේෂියෝ වැලියු එක අඩු වෙනවා. මෙන්න මේක තමයි අඩු වැඩි වීම වෙන්න පුළුවන්. එතකොට මේ ලෝන් රේෂියෝ වැලියු එක ඇයි වැදගත් වෙන්නේ කියන එක මම ඔයාලට කියන්නම්. මේකට පුංචි පැහැදිලි කිරීමක් කරේ ඒක නිසා. මේ ලෝන් රේෂියෝ වැලියු එක වැදගත් වෙනවා විශේෂයෙන්ම මම කිව්වා බැංක් එකක් ටිපිකලි මම කැමති ඔයාට ලෙන්ඩ් කරන්න up to 80%. එතකොට මේ ණය මුදලක් ලෙන්ඩර් කෙනෙක් ලබා දෙනකොට මේ හැම ණය මුදලක් පිළිබඳ මෙයාලගේ ඇසස්මන්ට් එකක් රිස්ක් ඇසස්මන්ට් එකක් තියෙනවා. එතකොට මෙයාලා හිතන්නේ මෙන්න මේ 80%ක නැත්නම් up to 80% වලින් උඩට යනකොට එයාලා ඒක රිස්ක් එකක්. අන්නේ රිස්ක් එක මම මිටිගේට් කරගන්න මොකද්ද මේකට මෙවලමක් විදිහට එනවා. ඔයා අහලා තියෙන මම ඊළඟට පැහැදිලි කරන්න යනවා. ඊළඟ වචනේ තමයි මට වැදගත් වෙන දේ ලෙන්ඩර්ස් මොගේජ් ඉන්ෂුරන්ස් කියන එක. එතකොට මම කිව්වේ
ලෙන්ඩ කැමති ටිපිකලි අප 80% වාට ලෙන් කරන්න වනාට වට ගන්න පුළන් අවස්ථාවන් තියෙනවා. එතකොට මෙතනදි වෙන්නේ ඔයා ගන්න යන නයමුදලේ නයමුදර අදාලව ලොන්ඩ්‍රීෂෝ වැලික වැඩුන් හම 80%ට වඩා වැඩියුන් හම මඟ උදාහරැකිවේ 50,000 මුදලක්වා දැම්මට පස්සේ පාට ලොන්ඩ්‍රේෂුවලක 90% ගිය කියලා ඒ කියන්නේ 80ට වඩා වැඩි ප්‍රමාණයක තියෙන්නේ. අන්න ඒ වගේ වෙලාවට වටෙනවා බැංක් එක ඉල්ලනවා මොකද්ද මේ lenders mortgage insurance එක. ඒතරම් ඒකෙන් වචනම තියෙනවා lenders mortgage insurance. එතකොට මෙතන වෙන්නේ මේ lender තමයි මේ insurance එකෙන් ආරක්ෂා කරන්නේ. හැබැයි ඒ සඳහා payment එක කරන්න ඕන ඔයා. මේ loan එක ගන්න කෙනා. එතකොට මෙන්න මේ වෙලාවේදී එකත් පුළුවන් ගෙවන්න ආකාර එකක් තමයි වාට once off payment එකක් විදිහට loan එක settle කරන වෙලාවේ කරන්න පුළුවන් සහ එහෙම නැත්නම් ලෝන් එකටම මේක ඇඩ් කරලා ගෙවාගෙන යන්න. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා ඒවට ගෙවන්න පුළුවන් ආකාර තමයි ඔයා ලෝන් එක වාට ග්‍රාන්ට් කරන වෙලාවේදී once off payment එකක් විදිහට වාට කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝන් එකට ඇඩ් කරලා වාට එක ගෙවන්න යන්න පුළුවන්. එතකොට ඒක තමයි ඒක ගැනම වෙනම කතා කරන lenders mortgage insurance එක පිළිබඳව ඒ නිසා මම වැඩි පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ. එහෙනම් lenders mortgage insurance එක ගන්නවද නැද්ද කියන්න වාට මේ loan ratio value එක හරියම වැදගත් වෙනවා. ඊළඟට තමයි loan ratio එක ඊළඟ වැදගත් වෙන්නේ ඔයා මේ ණය මුදල ගන්න ගියාම මේ loan ratio එක මත lender එයාගේ ඉන්ට්‍රස්ට් රේට් එක ස්ලයිට්ලි මේ මත ඩිපෙන්ඩ් වෙනවා. එතකොට ඉන්ට්‍රස්ට් රේට් එකේ පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් මේ loan ratio value එක මත. එතකොට වාට අඩු ඉන්ට්‍රස්ට් loan ratio value එකක් තිබුණොත් අඩු ඉන්ට්‍රස්ට් රේට් එකකටත් loan ratio එක වැඩි නම් ස්ලයිට්ලි පොඩි ප්‍රමාණයකින් වැඩිමක් වෙන්නත් පුළුවන්. ඒතර ඒ වගේම ඊළඟ එක තමයි මේ සඳහා මේ loan ratio එක value එක මත වාට ගන්න පුළුවන් loan option ප්‍රමාණය lender වෙනස් වෙන්නත් පුළුවන්. ඒතර option ප්‍රමාණය තීරණය කරන්න පුළුවන්. වාට වඩා වැඩි option ප්‍රමාණයක් අඩු loan ratio value එකකට සාපේක්ෂව අඩු ප්‍රමාණයක් වැඩි loan ratio value එකක් වගේ සංසන්දනය කරන්න පුළුවන් අපිට. ඒතර මේ loan ratio value එක කියන්නේ අපිට මේ journey එකේදී වගේ home journey එකේදී අවශ්‍ය වෙන මේ මොකද ලෙන් එකට හරිම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේක වාට පුළුවන් පොඩ්ඩක් මේ loan ratio එක value එක අඩු කරගන්න පුළුවන් ආකාරයක් තියෙන පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාගේ ඩිපොසිට් එක ඔයා කලින් ඉඳන් සූදානම් කරලා ඔයා ක්‍රමිකව ගෙනල්ලා තිබුණොත් වැඩි කරගෙන තිබුණොත් ඔයාට මේක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට affordable house එකකට නැත්නම් property එකට යනවා නම් ඔයාට මේක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට පුළුවන් නම් ඔයා professional කෙනෙක් නම් මම කලින් වීඩියෝ එකක් කතා කරා ડોක්ටර් කෙනෙක්, lawyer කෙනෙක්, engineer කෙනෙක්, accountant කෙනෙක්, nurse කෙනෙක් වගේ තව professions තියෙනවා. ඒ වගේ කෙනෙක් නම් එතකොට lender ඒ වෙලාවේදී මේ loan ratio වැඩි අප්රේට් එකට ගිහිල්ලා ඔයාට ඒ වෙලාවේදී lend කරන අවස්ථාවක් තියෙනවා. ඒ වෙලාවේදී lenders mortgage insurance එක waive කරලා ඔයාට මේ ණය මුදල ලබාගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි තවත් අවස්ථාවක් තමයි උදාහරණයක් විදිහට ඔයාගේ parents-ලා එහෙම නැත්නම් ඔයාගේම එකටම ඉන්න කවුරු හරි සහෝදරයෙක් හරි එයාගේ තියෙන ණය මුදලක් මේ විදිහ අරන් තියෙනවා. හැබැයි එයාගේ මේ විදිහ equity එකක් create වෙලා තියෙනවා. එතකොට ඒ create ලා තියෙන equity එක ඔයාගේ මේ ගන්න යන ණය මුදල සඳහා එයා ගරන්ට් කෙනෙක් විදිහට එකතු වෙනවා නම් අන්න ඒ වෙලාවේදී වට පුළුවන් up to 100% වෙනකන් හරි මේ lenders mortgage insurance එක නැතුව වට පුළුවන් ණය මුදල සඳහා එයාගේ උදව්ව ඇතුව ණය මුදල ගන්නත්. එතකොට ඔයා මේ ණය මුදල ගෙවලා ඉවරනම් පස්සේ මේ up to 80% වලින් දක්වා ඔයාගේ ණය මුදල ගෙවලා ඉවරනොත් ඒ වෙලාවේදී වට පුළුවන් refinance එක කරහා වාගේ ගරන්ටව එතනින් අයින් කරලා දෙන්න. එතකොට ඒක වට උදව්වක් වෙනවා ඇත්තටම මේක සමහර කට්ටිය පාවිච්චි කරන ක්‍රමයක්. එතකොට ඒ වගේ ඔප්ෂන් හරහා වාට පුළුවන් මේ lender mortgage insurance එක යම් කිසි අවසර වේව කරලා මේ loan ratio value එකත් එක්ක වාට මේ ණය මුදල ලබා ගැනීමේ පහසුව තියෙනවා. ඉතින් මේක මේ loan ratio value එක කියන්නේ ණය මුදල ගන්න යනකොට ඔයා යම් තත්ත්වයකට දැනුමක් තියෙන්න ඕන දෙයක්. එතකොට settlement prime අපි කරන්නේ අපි ළඟට ආවට පස්සේ අපි කරන්නේ ඔයාගේ හරියටම ගන්න කරනවා ඔයාගේ loan ratio value එක සහ එතකොට වාට explore කරලා බලනවාට මොනවද options වඩා තියෙන්නේ කියලා. එතකොට වාට මාකට් එකේ තියෙන bestම deal කීපය අපි select කරලා අරගෙන අපි ඒ වගේ තියෙන වාසි කීපයවත් එක සාකච්ඡා කරලා වාට bestම deal එක හොයාගන්න උදව් කරනවා සහ ඔයා ඒකට okay නම් අපි වගේ loan application එකේ ඉඳන් වාගේ until you are settled එකනවා ගෙදර යතුරු වාතට එනකන් අපි මේ
සම්පූර්ණ ප්‍රොසෙස් එක පුරාවටම අපි වාට ඒ උදව්ව අනිවාර්යෙන් ලබා දෙනවා. මේක තමයි මේ ලොන්ඩ්‍රි ෂූ වැලියු එකේදී වාට දැනගන්න ඕන කරුණු කාරණා කිහිපය සහ මම ඉස්සරහ වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙනවා වාට විශේෂයෙන්ම මේ හා සමාගම අපිට අද කතා වුණු ඊළඟ දේ තමයි මොකද්ද මේ ලෙන්ඩර්ස් මොකද ඉන්ෂුරන්ස් කියන්නේ සහ ඇයි ඔයාට වැදගත් වෙන්නේ කියන එක සහ ඒකේ භාවිතාව කොහොමද වෙන්නේ කියන එක මේ හෝම් ලෝන් ජර්නි එකේදී මේ මොගේජ් ලෝන් එකේදී කියන එක ඊළඟ කතා කරනවා. විශේෂයෙන්ම මේ කීපය වාට අවශ්‍ය කීපය කතා මේ මං කිව්වා වගේ මේ වගේ අවශ්‍ය වෙන සබ්ටොපික් කීපය කතා කරලා පස්සේ අපි කතා කරනවා මගේ ෆස්ට් හෝම් බයින් ප්‍රොසෙස් එක ස්ට්‍රේට් ෆයිස් වාට ක්ලියර්ලි මේ පිළිබඳ හරි දැනුවත් දෙන්න සහ රීෆයිනන්ස් ගයිඩ් එක සහ ඉන්වෙස්ට්මන්ට් ගයිඩ් එකත් කතා කරනවා සහ එතනින් එහාට ඊට පස්සේ අපි වත් එක්ක කතා කරනවා වගේ හෝම් බයින් ප්‍රොසෙස් එකේදී වාට වැදගත් වෙන දේවල් ඔක්ෂන් එකේදී වා කරන්න ඕන දේවල් සහ මේ සම්බන්ධ සියලුම රිලේටඩ් දේවල් පිළිබඳව සවිස්තරව විටිමිට ඔයාව දැනුවත් කරනවා මේ වීඩියෝ එක පුරාවටම වීඩියෝ සීරීස් එක පුරාවටම නිසා YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න ඔයාලා අපිත් එක්ක අලුතෙන් මේක අහනවා නම් අපිව subscribe කරන්න ඒ තුල සහ අපිව comment කරන්න ඒ තුල අපිවත් යම්කිසි ආකාරයකින් දීපනයක් වෙනවා සේම ඔයාට අවශ්‍ය වෙන දැනුම අරගෙන අලුත් වීඩියෝ වලින් නැවත හම් වෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක මෙතනින් නිමා කරනවා. අලුත් වීඩියෝ එකකින් හම් වෙමින් බලාපොරොත්තු ඇත. ගොඩක් ස්තුතියි.